හරිම කාලේ උදා වෙන්න කලින් කීටෙන් සමනලය ඉවතට ගත්තොත් ඒ සමනලය මිය යනවා. අවශ්‍ය සාධක නැති පරිසරයක බීජයක් විවෘත කරන්න ගියොත් ඒ පළදරන්න තියෙන ගහ මැරිලා යනවා. ඉතින් සූදානමක් නැති අවශ්‍යතාවයක් නැති කෙනෙකුට සත්‍ය ආලෝකය ලබා දෙන්න උත්සාහ කළොත් ඒ පුද්ගලයා ඒ ආලෝකයෙන්ම දැස අන්ධ කරගන්නවා. ඒක නිකන් ලදරුවෙක් ස්වභාවිකව ඉපදී මෙලෝ එළිය දකින්න කලින් ගර්භාෂයෙන් එළියට ගන්නවා වගේ දෙයක්. ඉතින් ස්වභාවික ගලා යාමට අවනත නොවි ඉවසීම නැතුව හදිස්සි වෙලා කටයුතු කිරීම නිසා ඇතිවන ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. අවදි වීමට අවශ්‍යතාවයක් නැති භෞතික ලෝකයේ ආස්වාදයට ඇලුණු කෙනෙක් අවදි කිරීමට උත්සාහ කිරීම ඒ පුද්ගලයා ව්‍යාකූල උන්මත්තක ස්වභාවයකට පත් කරන්න හේතු වෙනවා. පුද්ගලයෙක් අවදියට පත් වෙනවා කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. ඉවසීමකින් තොරව හදිස්සි වීමෙන් මේ අවදි වීම සිදු වෙන්නේ නැහැ. අපි මුළුමනින්ම ස්වභාව ධර්මයේ රිද්මයට සුසර වෙන්න අවශ්‍යයි. ඒ ස්වභාව ධර්මයේ සංඛ්‍යාතය තුල ජීවිතය ගලා යන විට මමත්වයෙන් අපව ගෙන යන්න හදන ඒ මාවත දිය වී යනවා. ධර්මතාවය විසින් සත්‍ය වෙත යන මාර්ගයේ පාර කියන්න පටන් ගන්නවා. එවිට සිදුවෙන හැම දෙයක්ම එය සිදුවෙන්න අවශ්‍ය හරිම මොහොතේ සිදුවෙන බව ඔබ ඇතුළාන්තයට තදින්ම දැනෙනවා. එවිට Taman අත්දකින සෑම සංසිද්ධියක්ම එය ලෙසින් පිළිගෙන සැනසීමෙන් ජීවිතය ගත කරන්න මහත් රුකුලක් වෙනවා.